Hi. අපි අද කතා කරන්නේ factory කියන design pattern එක ගැන. මේ factory pattern එකේදී අපි කරන්නේ classes වලින් objects හදන්න විශේෂ factory එකක් හදන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි class එකකින් object එකක් හදනකොට class එකේ තියෙන constructor එක තමයි ඒකට පාවිච්චි කරන්නේ. නමුත් factory pattern එකේදී අපි special factory class එකක් හදලා ඒ factory class එක through තමයි අනිත් classes වල ඒකට related classes වල objects හදන්නේ. right. බලමු අපි අපේ code එකේ මගේ තියෙනවා ඉන්ටර්ෆේස් එකක් mammal කියලා. අපි දන්නවා mammal කියන්නේ කිරිබි වැඩෙන සතුන්. හරි. එහෙනම් එයාගොල්ලන්ට තියෙනවා ඉන්ටර්ෆේස් එකේ මම මෙතඩ් එකක් ඩිෆයින් කරලා තියෙනවා drink milk කියලා. right. එතකොට මේ mammal ඉන්ටර්ෆේස් එක ඉම්ප්ලිමන්ට් කරලා අපි classes දෙකක් හදා ගන්නවා. එකක් human අනිත් එක zebra. අපි ඔයාලා දන්නා මේ දෙකොල්ලම mammals. එහෙනම් mammal ඉන්ටර්ෆේස් එක අපි ඉම්ප්ලිමන්ට් කරා නම් අපි ඒකට ඩෙෆිනිෂන් එකක් දෙන්න ඕනේ අපේ class දෙක ඇතුලේ. මම zebra class එකේ කියනවා zebra drinking කියලා console එකේ write කරනවා. ඒ වගේම human class එකේදී human drinking කියලා console එකේ write කරනවා මේ drink milk method එක run වෙනකොට. right. දැන් ඔයගොල්ලෝ දන්නවා අපිට පුළුවන් සාමාන්‍ය විදියට human variable name එකක් දීලා equals new human වගේ keywords එකක් පාවිච්චි කරලා අපිට human objects හදාගැනීමේ හැකියාව තියෙනවා. right. දැන් බලමු අපි මේ mammal factory එක මොකද කරන්න කියලා. mammal factory එක තමයි අපේ mammals ලා හදන factory එක. මේකේ තියෙන එක method static method එකක් get mammal කියලා. හරි. user ට තියෙන්නේ එයාට mammal object එකක් හදා ගන්න ඕනේ නම් එයාට තියෙන්නේ මේ mammal factory class එකේ get mammal කියන static method එක call කරන්න විතරයි. හැබැයි call කරන වෙලාවේදී එයා කියන්න ඕනේ මොකක්ද? එයාට ඕනි mammal ගේ type එක string එකක් විදියට එයා pass කරන්න ඕනේ. බලමු method එකේ මොකද්ද වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම check කරනවා mammal type එක null ද කියලා. mammal type එක null නම් අපි return කරන්නේ null කියලා. එහෙම නැත්නම් අපි බලනවා mammal type එක equals ද කියලා human කියන වචනෙට. mammal type එක human කියලා user pass කරොත් අපි යාට යවන්නේ ආපහු human object එකක්. බලන්න return new human කියලා මෙතන object එකක් create කරලා අපි යවනවා. ඊළඟට ආයෙත් මම බලනවා ඒක එහෙම නෙමෙයි නම් mammal type එක zebra ද කියලා. එහෙම වුණොත් මම යාට zebra object එකක් යවනවා. මේක තමයි අපේ mammal factory එකේ තියෙන get mammal කියන static method එකේ තියෙන definition එක. right. එහෙනම් බලමු මගේ main method එක ඇතුලේ මම හදා ගන්නවා first කියලා mammal කෙනෙක්ව. first කියලා mammal කෙනෙක්ව. මම ඒක කියන්නේ new mammal කියලා. මම කියන්නේ මොකක්ද? mammal factory.getMammal මම call කරන්නේ ඇතුලේ parameter විදිහට දෙන්නේ zebra කියලා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් මට අලුත් zebra කෙනෙක්ව ගෙනල්ලා දෙනවා. ඒක assign වෙනවා මේ first කියන variable එකට. මම ඊට පස්සේ මේ first කියන variable එක use කරලා zebra ගේ drink milk method එක call කරනවා. ඒ වගේම මගේ second එක මම හදාගන්නේ human object එකක් human class එකෙන්. මම human class එකේ drink milk method එකත් මෙතන call කරනවා. මම මේ program එක run කරලා බලුවොත් ඔයගොල්ලන්ට පේනවා zebra drinking human drinking කියලා මෙතන පැහැදිලිවම බලා ගන්න පුළුවන් අපිට. දැන් මෙතන තියෙන ලොකුම වාසිය තමයි අපිට පුළුවන් අපේ ඔබ්ජෙක්ට් එක හදන වෙලාවේදී ඒ කියන්නේ මේ mammal factory එකේ ඔබ්ජෙක්ට් එක අපි හදනකොට මට මේක ඇතුලේ තව දේවල් කීපයක් ඕනනම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක සැදීමේ internal workings ඇතුලේ වෙන ක්‍රියාවලිය අපිට user එකෙන් hide කරන්න පුළුවන්. අපේ class එක පාවිච්චි කරන කෙනාගෙන් hide කරලා අපිට ඒක බාර දෙන්න පුළුවන් අපේ factory එකට. මේක තමයි factory design pattern එක කියලා කියන්නේ. Thank you.